Hi guys, ඉතින් මම අද ඔයගොල්ලන්ට කියලා තින්නේ ආටිෆිෂල් ටෙක්නොලොජි එක භාවිතා කරලා ෆේස් එක චේන්ජ් කරගන්න ඕනෑම ෆොටෝ එක. ඉතින් මම අද ඔයගොල්ලන්ට මම මෙච්චර කාල try කරේ humans ලගේ ෆොටෝ චේන්ජ් කරලා විතරයි. ඉතින් අද අපි animals ලගේ ෆොටෝ චේන්ජ් කරලා බලමු. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් ටෙක්නොලොජි එක භාවිතා කරලා animal ලගේ ෆොටෝ වල ෆේස් එක චේන්ජ් කරගන්න පුළුවන් කියලා. මම හරියට දන්නේ නැහැ, මම පුළුවන් කියන්නේ අපි try කරලා බලමු. ඉතින් මේක ෆොටෝෂොප් වගේම තමයි. ෆොටෝෂොප් එකේ ඇනිමල්ස් ලගෙත් පුළුවන්, මේකේ පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඇනිමල්ස් ලගේ මම දන්නේ නැහැ. හියුමන් ලගේ නම් ෆොටෝෂොප් එකේ වගේ ක්වොලිටියට ෆේස් එක රැප් කරගන්න පුළුවන්. ඉතින් මේකේ වෙන්නේ දැන් ඔයාලට සරලව වෙන දෙයක් කිව්වොත් සුනිමල් නිමල් කියලා යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් මේකේ වෙන්නේ සුනිමල්ගේ මූණ ඉවත් කරලා නිමල්ගේ මූණ සුනිමල්ට දාපුවාම ආන්නේ විදිය තමයි වෙන්නේ. හැබැයි මේකේ පොඩි අවුලක් තියෙනවා. මේකේ මේ අර කන් දෙකයි කොණ්ඩේ චේන්ජ් වෙන්නේ නැහැ. අනිත් එක විතරයි චේන්ජ් වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරාම මම මේ සර්ච් කරනවා වගේ රීමේක AI කියලා සර්ච් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට එනවා රීමේක AI කියලා සර්චින් රිසල්ට් එකක්. ඒක ගොඩක් දේවල් කරන්න පුළුවන්. ෆේස් එක රැප් කරගන්න විතරක් නෙමෙයි පුළුවන්. ඉතින් ඕගොල්ලෝ රීමේක AI වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඕගොල්ලන්ට මේම ඩෑෂ්බෝඩ් එකක් තමයි පෙන්වන්නේ. දැන් මම මගේ account එකෙන් log out වෙලා ඕගොල්ලන්ට sign in වෙලා පෙන්නන්නම්. ඉතින් ඔයාලා login sign in button එක click කරලා ඔයාලගේ ගිණුමක් තෝරගෙන ඒකෙන් ඔයාලා log වෙන්න ඕනේ. ඊට පස්සේ continue තියලා ඒක හරියටම තහවුරු කරගන්න ඕනේ. ඉතින් ඔයාලට මේක credit 30ක් හම්බෙනවා. එක ෆොටෝ එකකට හම්බෙන්නේ එක ෆොටෝ එකකට credit එකක් වියදම් වෙනවා. ඉතින් එතකොට ඔයාලට free plan එකෙන් credit ෆොටෝ මේ 15ක face එක wrap කරගන්න පුළුවන්. ඉතින් මම download කරගන්නවා ෆොටෝ දෙකක්. මම මේ download කරගන්නවා වගේ මම boy කෙනෙක්ගේ ෆොටෝ එකක් විතරක් download කරගන්නවා. මම ගාව girl කෙනෙක්ගේ ෆොටෝ එකක් තියෙනවා. ඉතින් මම මොනවද ඔයාලට ෆොටෝ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වෙබ්සයිට් එකක් තමයි පික්සල් කියන්නේ. ෆ්‍රී වුණ ෆොටෝ එකක් තියෙන වෙබ්සයිට් එකක් තමයි පික්සල් කියන්නේ. මම මේ පොඩි ළමයාගේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්නවා. කොණ්ඩේක ළමයා. ඉතින් ඒක ඩවුන්ලෝඩ් කරගන්න තමයි ඉතින් මම පල්ලයට ගිහින් බලනවා. තව ලස්සන ෆොටෝ තියෙයි කියලා කියන්නේ. හොඳ මූණ හොඳට පේන ෆොටෝ. එහෙම වුණ නැහැ. මූණ පැත්තාරවල මූණ පොඩි ෆොටෝ තියෙන මෙයා විතරයි හොඳ ඉන්නේ කියන්නේ මූණ තියෙන ෆොටෝ එක. ඉතින් අපි ඒක ඩවුන්ලෝඩ් කරගමු. ඩවුන්ලෝඩ් වුණා. දැන් අපි ආපහු යන රීමේක වෙබ්සයිට් එකට. රීමේකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඕගොල්ලෝ මෙතෙන්ට අප්ලෝඩ් කරනවා. මම අර ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ එක. ඕගොල්ලොත් එහෙම අප්ලෝඩ් කරන්න ෆොටෝ එක. මම මේ ෆොටෝ එක අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ මම මේ ගර්ල් ගේ ෆොටෝ එකත් අප්ලෝඩ් කරනවා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් පල්ලයට ගිහලා මේකේ කොහොමද ක්වොලිටි එක තියෙන්නේ කියලා. මේ ෆොටෝ එක අප්ලෝඩ් කරලා මම ගිහලා පෙන්නන්නම්. ඉතින් මේ බලන්න මේකේ උත්තර ක්වොලිටි එක තියෙනවද කියලා. මෙයාලගේ මූණ චේන්ජ් කරපුවාම ඉතින් අර ගර්ල් කෙනෙකුයි බෝයි කෙනෙකුයි චේන්ජ් කරපුවාම අර කොණ්ඩේ වෙනස් වෙන්නේ නැති හින්දා එයා බෝයි කෙනෙක්ගේ ගර්ල් කෙනෙක්ගේ චේන්ජ් කරේ කියලා හරියටම කියන්න අමාරුයි. ඒක ෆොටෝෂොප් එකෙන් චේන්ජ් කරත් එහෙම තමයි. ඒක කිසි අවුලක් වෙන්නේ නැහැ. එහෙම තමයි. ඉතින් මේකේ අයින්ද ඉතින් තවත් පොඩ්ඩක් අර චේන්ජ් කරන්න ලේසි. ෆොටෝෂොප් එකෙන් චේන්ජ් කරන්න අමාරුයි. ගොඩ කාලයක් යනවා. ඒකත් හොඳට ප්‍රැක්ටිස් වෙච්ච කෙනෙක්ට තමයි ගොඩ කාලයක් යන අනිත් අයට එහෙමවත් කරගන්න බෑ. ඉතින් මේක ඒ වගේ නෙමෙයි රීමේක් එක. ඉතින් මේකෙන් ලීගල් ඉල්ලීගල් ඕන ෆොටෝ එකක චේන්ජ් කරන්න පුළුවන්. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලන්නේ මේකෙන් ලීගල් ෆොටෝ විතරක් චේන්ජ් කරගන්න. ඉල්ලීගල් වලට කරන්න එපා රීමේක් එක වලින්. එහෙම කරන්න එපා. ඒක හොඳ නෑ. ඒක හොඳ දෙයක් නෙමෙයි. ඉතින් බලන්න හොඳට චේන්ජ් වෙලා තියෙනවා. අර ගර්ල්ගේ S2 මේ ෆොටෝ එකේ S2 ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ගර්ල්ගේ නෝස් එකත් මේකගේ මේ දැන් අපි මේ බෝයිගේ මූණට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ යාගේ මූණම ඇවිල්ලා තියෙනවා කියන අපිට හොඳට පේනවා. යාගේ ලිප්ස් පවා ඇවිල්ලා තියෙනවා. මේ විදිහට කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට ක්වොලිටියට මේක චේන්ජ් වෙනවා. ඉතින් අපි බලමු මේ බැක් වෙලා ගිහිල්ලා ඇනිමල්ස් ලගේ ෆේස් එක චේන්ජ් කරලා කොහොමද චේන්ජ් වෙන්නේ කියලා බලමු. කොහොමද චේන්ජ් වෙන්නේ කියලා ඒකත් කරලා බලමු. ඉතින් බලමු මං කියන්නේ පුළුවන්ද නැද්ද කියලා. ඉතින් ඕගොල්ලෝ ගිහින් බලන්න ඩවුන්ලෝඩ් කරගන්න ගිහිල්ලා
ඇනිමල්ස්ලාගේ ෆොටෝ දෙකක් ඇනිමල්ස්ලා කියන්නේ මං ඇනිමල්ස්ලාගේ නෙමෙයි මම ඒක ටයිගර් ෂෙරොෆ්ගේ ෆොටෝ එකක ලයන් කෙනෙක්ගේ ෆේස් එක චේන්ජ් කරන්න තමයි හිතන් ඉන්නේ ඉස්සෙල්ලාම හිතුවේ රැබිට්ලාගේ චේන්ජ් කරන්න පස්සේ වීඩියෝ එකේ පෙන්නනවා ඒක රැබිට්ලාගේ චේන්ජ් කරන්න මට හිතුනේ මේ රැබිට්ලාගේ අර මේ මූණ ටිකක් උල්ලලා වගේනේ තියෙන්නේ ඉතින් බැරි වෙයි ඉතින් මේ ලයන්ලාගේ ෆොටෝ ආපු එක මම පික්සල් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නවා පික්සල් එකේ හොඳයි ෆොටෝ අනික ප්‍රීනේ ඕන ෆොටෝයක් ප්‍රියානිත් ඒ වගේ සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා වැටෙනවා ප්‍රී ප්ලෑන් ගන්න බෑ කියලා වැටෙනවා එන ගොඩක් ඒවා තියෙනවා ඒ හින්දා මම මේ ලයන්ගේ ෆේස් එක ඩවුන්ලෝඩ් කරගන්නවා ඉතින් මොකද රැබිට්ලාගේ මූණ 아무තු ඉඳ ලයන්ගේ මූණට සෙට් වෙන්නේ නැති වෙයි කියලා මට හිතෙනවා ඊට පස්සේ මම මේ ක්ලෝස් කරගෙන ටයිගර් ෂෙරොෆ්ගේ මේ ෆොටෝ එකක් ඒකට ඇඩ් කරනවා පොඩි ඉන්ඩෙක් කෙනෙක් කියන ප්‍රශ්නයක් වගේ පොඩ්ඩක් ඉන්නේ ඒක බලලා වැඩි කරමු කනෙක්ට් වෙන්නේ වගේ පොඩ්ඩක් ඉන්න කොහොම හරි වීඩියෝ කරනවා දැන් හරි දැන් අපි ටයිගර් ෂෙරොෆ්ගේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගෙන කනෙක්ෂන් ප්‍රශ්නේ හරි දැන් අපි බලමු මම කියන්නේ නැහැ පුළුවන්ද නැද්ද කියලා මොකද මම try කරලා නැහැ මාත් first time තමයි try කරන්නේ ඇනිමල්ස්ලාගේ මනුස්සයෙකුගේ මූණ චේන්ජ් කරන්න විදිය බලමු ඉතින් මේ ෆොටෝ එකට අපි දැන් ලයින්ගේ ෆොටෝ එක ඇඩ් කරලා බලමු ටයිගර් ෂෙරොෆ්ගේ ෆොටෝ එක ඇඩ් කරමු ඊට පස්සේ ලයින්ගේ ෆොටෝ එක ඇඩ් කරමු බලමු කොහොමද චේන්ජ් කරන්න පුළුවන්ද බැයිද කියලා ඉතින් ගයිස් බෑ මම වෙබ්සයිට් කරනවා try කරා ඒ ඇතුළේ තුනම වෙබ්සයිට් එක රීමේක් එකයි. ඉතින් රීමේක් එකයි ඉගෙනුත් බෑ කියන්නේ වෙනේ වගේ කොහොමවත් බෑ. ඉතින් දැනට Photoshop එකට අභිවා යන්න AI තාක්ෂණයට තාම පුළුවන් වෙලා නැහැ. ඉතින් Photoshop එකෙන් මම කරලා බලුවා Photoshop එකෙන් එහෙම ඕන ෆොටෝ එක ෆේස් එක වෙන කෙනෙක්ගේ ෆේස් එකට මාරු කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට මම රෙකමන්ඩ් කරන්නේ Photoshop ඒ වුණත් Photoshop බැරි අයට මේක තමයි හොඳම. AI තාක්ෂණය හොඳයි AI ෆොටෝෂොප් එකටත් වඩා හොඳයි මොකද මේක ලේසි ඔයාලත් අනිවාර්යයෙන්ම මේක try කරලා බලන්න ඉතින් මම ආයෙත් කියන්නේ ලීගල් වැඩ නම් ලීගල් වැඩ විතර කරන්න ඉල්ලීගල් වැඩ කරන්න එපා ඉතින් අද වීඩියෝ ඉවරයි මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් like කරන්න subscribe කරන්න share කරන්න comment කරන්න ගන්නදි ප්‍රශ්න ඕනයක් තියෙනවා නම් මේකෙන් අහන්න ඉතින් මේකෙන් කරන්න ඔයාලා ලොකු data ප්‍රමාණයක් යන්නෙත් නැහැ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ